දෙවෙනිම කතාවට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එක තුලින් කතා කිරීමට කැමති වෙන්නේ සිහිනෙන්වත් නොසිතූ දෙයක් සම්බන්ධව. විශේෂයෙන්ම ලිහිණිගේ වෙඩින් එකෙන් අනතුරුව එදෙන්න පිටත් වෙන වෙලාවේදී මොන වගේ කාරණාවක් වේවිද? අනුහස් මොන වගේ පුදුමයක් සෝදානම් කරලා තියේවිද කියන කතාව ගැන තමයි මට අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න මත්තෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට ආසාවක් වගේම උනන්දුවක් තියාගෙන ඉන්න කෙනෙක් කියන දේ ගැන ඔයා විශ්වාස කරන කෙනෙක් නම් එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරමින් මාහා එකතු වන්න කියන කාරණාව තමයි මට මේ වෙලාවේදී කියන්න වෙන්නේ. ඉතින් කොහොම වුණත් තව දෙයක් මම මෙතනදී ඔයාලට මතක් කරලා දෙනවා. ලිහිණි කියන්නේ අනුහස්ගේ ජීවිතේට ගොඩාක් වැදගත් කෙනෙක්. ලිහිණි හැමතිස්සෙම අනුහස් වෙනුවෙන් ගොඩාක් දේවල් කරලා තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම අනුහස්ට මතකයේ තියෙන නිසා අනුහස් හැමතිස්සෙම හිතන්නේ ලිහිණි අනිවාර්යයෙන්ම සතුටින්ම තියන්න ඕනි කියන කතාව ගැන. අනිත් එක ලිහිණි කියන්නේ Tamante සහෝදරියක් කවදාවත් ඇත්තටම කියනවා නම් ලිහිණිව කොයි අවස්ථාවකදීවත් මොන තැනකදීවත් තනි කරන්න ආසාවක් තියාගත්ත තැනක් නෙමෙයි කියන කාරණාව ගැනත් මම මේ මොහොතේදී ඔයාට මතක් කරලා දෙන්නටත් සූදානමක් තියාගන්නවා කියන කතාව ගැන මම ඔයාට අවබෝධයක් ඇති කරලා දෙනවා. ඉතින් කොහොම වුණත් ඇත්තටම ලිහිණි කියලා කියන්නේ ගොඩාක් හොඳ කෙනෙක්, හොඳ යාළුවෙක්, ඕනෑම කෙනෙකුට උදව් කරන කෙනෙක් කියන දේ ගැන අපි හොඳින්ම දන්න කාරණාවක්. ඉතින් කොහොම වුණත් ඔයා දන්නවද අනුහස් ඉදිරියට අනිවාර්යෙන්ම ලිහිණිලා පිටත් වෙන කාර් එක අති සුපෝභෝගී වාහනයක් තමයි මේ විදියට ඔන්න ලිහිණි වෙනුවෙන් ප්‍රදීශ වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ කියන කතාව. ඒ වගේම මේ දෙන්නට ගිහිල්ලා ඉන්න පිටරට සංචාරයක් මෙන්න මේ හැමදේම සූදානම් කරන්නට අනුහස් කටයුතු කරලා තියෙනවා. ඉතින් කොහොම වුණත් පිටරටක පදිංචි වෙන්න අකමැති වුණාට ඒ රටක් බල්ලාවට කමක් නැහැ කියන එක තමයි ඇත්තටම අනුහස්ගේ අදහස. ඉතින් ඇත්තම කියනවා නම් මේ වෙලාවේ තමන්ගේ යාළුවා දීපේ තෑග්ග ප්‍රතික්ෂේප කරන්න තරම් හිත හදාගන්න පුළුවන් කමක් නැහැ ලිහිණිට. ඉතින් ඒ නිසා ඒක ආදරෙන් බාරගනීවි කියන කතාව තමයි මම ඔයාට මේ මොහොතේදී මතක් කරන්න ලෑස්ති වෙන්නේ කියන කාරණාව තමයි. අද වීඩියෝ එක හරහාම මම ඔයත් එක්ක කතා කරන තවත් සුවිශේෂී කාරණාවක් වෙන්නේ කියන කතාව ගැන මම ඔයාට මතක් කරලා දෙන්නටත් කටයුතු සූදානම් කරගන්නවා කියලයි අද වීඩියෝ එක තුලින් අපි හැමෝම මතක් කරන දෙයක් බවට පත් වෙන්නේ. ඉතින් කොහොම වුණත් අනුහස් ලිහිණි මෙන්න මේ දෙන්න හොඳ යාළුවෝ දෙන්නෙක්. ඒ වගේම මේ දෙන්නගේ ජීවිතේ අනිවාර්යයෙන්ම ගොඩාක්ම වටින තැන් පහු කරලා තියෙනවා කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින් අපි හැමෝම මතක් කරන්නටත් පුළුවන්කමක් ඇති කර ගන්නවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම සිහිපත් වෙන්නේ.